ආයිබෝවන් අද අපි කතා කරන්න හිතුවේ ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය අතින් ගත්තම හරිම සුවිශේෂී තැනක්. ඒ වගේම කුරුළු ලෝලින්ගේ නම් පාරාදීසයක් කියලාත් කියනවා. ඒ තමයි කුමන ජාතික උද්‍යානය. කුමන? ඉතින් අපේ මේ කතා බහට අපි පදනම් කරගන්නේ විකිපීඩියා වෙබ් අඩවියේ කුමන ජාතික උද්‍යානය ගැන තියෙන සටහන. හොඳයි. අපි බලමු මේ මූලාශ්‍රය දිහා බලලා කුමනවල වැදගත්කම මොකක්ද? අර කිව්වා වගේ කුරුළුන්ට තියෙන තැන, එතකොට භෞතික ලක්ෂණ, සත්තු, පැලෑටි. සංස්කෘතික පැත්තකුත් තියෙන නේද? ඔව්, සංස්කෘතික බැඳීම්, ඒ වගේම අද තියෙන අභියෝග එහෙම මොනවද කියලා හොයලා බලමු. ඇත්තම කුමන කිව්වම හරිම ආකර්ශනීය තැනක්. කොළඹ ඉඳන් බැලුවොත් කිලෝමීටර් 391ක් විතර. සැහෙන දුරක්. රටේ ගිනිකොන දිග වෙරළ තීරයේ අර ප්‍රසිද්ධ යාල ජාතික උද්‍යානයේ කිට්ටුවම يعني යාබදව තමයි මේක තියෙන්නේ. විශේෂයෙන් මෙතින් කුමන කිව්වම හැමෝම දන්නේ අර එන කුරුල්ලෝ නිසා නේද? අන්න ඒක තමයි සංක්‍රමණික කුරුල්ලෝ. ඔව්, විශාල රංචු පිටින් එනවා කියනවා. ඒ වගේම මූලාශ්‍රය තිබුණා මේකට ඉස්සර කිව්වේ නැගනීරි යාල ජාතික උද්‍යානය කියලාලෝ. ඔව් එහෙම තමයි මුලින් හඳුනුනේ. පස්සේ 2006 විතර තමයි කුමන කියලා නිල වශයෙන් නම් කරලා තියෙන්නේ. ඔව්, හරියටම හරි. මේ නම ඇහෙනකොටත් විශේෂ හැඟීමක් එනවා. ඒ වගේම කියන්න ඕන මේ උද්‍යානයේට මෑට ඉතිහාසයේ එච්චර හොඳ කාලෙකුත් නෙවෙයි තිබුණේ. ඒ කිව්වේ? අර විකිපීඩියා සටහනේ තියෙන විදිහට 1985 ඉඳන් 2003 වගේ වෙනකන් රටේ තිබ්බ අර සිවිල් යුද්ධ තත්ත්වය නිසා මේ උද්‍යානය වහලා දාලා තිබිලා තියෙන්නේ. එහෙම කාලෙකුත් තිබිලා තියෙනවා. ඔව්. ඊට පස්සේ අර 2004 සුනාමි ව්‍යසනේ. ඒකිනුත් මේ පැත්තට බලපෑම් වෙලා තියෙනවා. ඉතින් ඒ අභියෝගෙ මැද්දේ තමයි අද අපි දකින තත්ත්වයට ඇවිත් තියෙන්නේ. ඔව්, ඒකෙම තමයි. හරි. එතකොට අපි මුලින්ම බලමු කුමන භූමිය ගැන. ඒ කියන්නේ භෞතික ලක්ෂණ. මූලාශ්‍රය කියනවා දකුණු මායන තමයිලු කුමුක්කන්නෝය. ඔව්, කුමුක්කන්නෝය හරීම වැදගත් ජලපාරක් මේ උද්‍යානයේට. ඒ වගේම කුමනවිල්ල අනිත් විශේෂ දේ තමයි අර තෙත්බිම්. තෙත්බිම්. ඔව්, විකිපීඩියා එකේ කියනවා කලපුයි නොගැඹුරු වැව්. එහෙම 20ක් විතර තියෙනවා කියලා උද්‍යානය ඇතුලේ. 20ක් විතර. ඔව්, එච්චර ගැඹුරුත් නෑලු මීටර් 2ක්. ඒ කියන්නේ අඩි 6ක් 7ක් වගේ ගැඹුර. ඉතින් මේ තෙත්බිම් තමයි අර කුරුල්ලෝ එහෙම ජීවත් වෙන්න, බෝ වෙන්න පාවිච්චි කරන්නේ. අන්න හරි. ඒකට තියෙන ප්‍රධානම පරිසරය තමයි ඒක. කුමනවිල්ලුවක් කියදක් නමක් තිබුණා නේද? ඒ මොකද්ද? ඔව්, කුමනවිල්ලුව කියන්නේ ඒකත් ලොකු. වර්ග කිලෝමීටර් 2ක් විතර. ඒ කියන්නේ හෙක්ටයාර් 200ක් වගේ. ලොකු වගුරු බිමක්. ඒකේ විශේෂත්වය තමයි ඒක මුහුදට කිට්ටු නිසා සමහර කාලෙට මුහුදු වතුර ඇවිල්ලා ලුණු වතුර කලපුවක් වගේ වෙනවා. ඔව්, කිවුල් දිය පරිසරයක් හැදෙනවා. ඉතින් ඒකත් අර විවිධත්වයට තමයි හේතුවක්. ඒ කියන්නේ බලන්නකෝ එකම උද්‍යානයක් ඇතුළේ ගොඩබිම, මිරිදිය වගුරු, කිවුල් දිය වගුරු. ඔව්, විවිධ පරිසර පද්ධතියකට. දේශගුණය කොහොමද එතකොට? දේශගුණය ඉතින් වියලි කලාපයටනේ අයිති වෙන්නේ. අර මූලාශ්‍රයේ දත්ත තියෙනවා. සාමාන්‍ය අවුරුද්දක උෂ්ණත්වය සෙල්සියස් අංශක 27ක් විතර. සාමාන්‍ය උණුසුම. ඔව්. වර්ෂාපතනය මිලිලීටර් 1300ක් විතර. ඉතින් පේනවනේ අවුරුද්දේ වැඩි කාලයක් උණුසුම් වියලි ගතියක් තමයි තියෙන්නේ. මේ වගේ තැනක වියලි දේශගුණයක් එක්ක අර වගේ වතුර තියෙන තැනුත් තියෙනකොට ශාක ප්‍රජාවත් හරිව විශේෂ වෙන්නේ නැති නේද? අනිවාර්යෙන්ම. ඒකට ගැලපෙන්න එපයි. මූලාශ්‍රය ඒ ගැන මොනවද කියන්නේ? කුමන උද්‍යානයේ ගොඩක්ම හරිය වැහලා තියෙන්නේ? මූලාශ්‍රය කියන විදිහට නිවර්තන කලාපීය කටුපන්දුරු සහිත වියලි වනාන්තර. කටුපන්දුරු සහිත වියලි වනාන්තර tropical dry thorn forest කියන්නේ නේද? ඔව්, ඒක තමයි. අර අවුරුද්දේ වැඩි කාලයක් වේලිල වගේ තියෙන කටුගස් පඳුරු ගොඩක් තියෙන පොඩක් රළු පරිසරයක්. ඉතින් මේ ගස් කොළන් මේ වියලි පරිසරයට හොදට අනුවර්තනය වෙලා විකිපීඩියා සටහනේ තියෙන උදාහරණ. පළු, ඇහැල, බුරුත වගේ. අපි දන්න ගස්. ඔව්, වියලි කලාපයේ තියෙන ගස්. හෙමිසයික්ලස් එපේරියා, බහුනියා රෙසෙමෝසා, සල්වඩෝර පර්සිකා වගේ ඒවා තියෙනවා කියලා කියනවා. හැබැයි අර වතුර තියෙන හරිය වෙනස් ඇතිනේ. කුඹුක්කන් ඔය අයින එහෙම. අනිවාර්යයෙන්ම එතන හාත්පසින්ම වෙනස්. මූලාශ්‍රය කියනු කුඹුකන් ඔය අයින දිගේ කුඹුක් ගස්. කුඹුක් ගස් පිරලා ඇති. ඔව්, බහුලයිලු. ඒ වගේම අර කලින් කියපු වැව් කලපු තියෙන තැන්වල නෙළුම්, මානෙල් වගේ ලස්සන ජලජ පැලෑටි. ලුඩ්විගියා, අපොනොගේටොන්, නෙප්ටියුනියා ඔලෙරසියා වගේ තවත් ජලජ ශාකා වර්ග ගොඩක් තියෙනවා කියලා කියනවා. ඉතින් එකම තැන වුණත් කොච්චර වෙනස් පැලෑරි පරිසර තියෙනවද නේද? ඒක තමයි. ඒත් එක්කම පොඩි ප්‍රශ්නකුත් තියෙනවා වගේ. ඒ මොකන්ද? අර මූලාශ්‍රය කියනවා ආක්‍රමණශීලී ශාක ගැන.
ඒකත් ප්‍රශ්නයක් තමයි. ඔව් අර කුමන විල්ලුව කිව්වේ. අර කිවුල් දියේ තියෙන හරිය. එතන ටයිෆා ඇන්ගිස්ටිෆෝලියා කියන ඒක බට වගේ පැලෑටියක් වෙන්න ඕන. ඒකේ ලැහැබකුයි සොනරැටියා කේසලාරිස්. ඒ කිරල වගේ ශාකයක්. ඒ දික ආක්‍රමණශීලී විදියට පැතිරිලා කියලා කියනවා. එතකොට ඒකෙන් ස්වභාවික පරිසරයට බලපෑමක් වෙනවා ඇති නේද? ඔව් අනිවාර්යෙන්ම. දේශීය පැලෑටි වලට ඒ මත යපෙන සත්තුන්ට එහෙම බලපාන්න පුළුවන්. හරි. මේ වගේ පැලෑටි ලෝකයක් එක්ක සත්තුත් හරිම විවිධ වෙන්න ඇති. කුමන කිව්වම ඉතින් මට නම් මතක් වෙන්නේම කුරුල්ලෝ. අනිවාර්යෙන්ම ඒක තමයි විශේෂව දේ. මූලාශ්‍රේ තියෙනව බලන්න කුමන කියන තැන ජාතික උද්‍යානයක් වෙන්නත් කලින් 1938 දී 1938 හරිම පරණයිනේ. ඔව් කුරුළු අභය භූමියක් විදිහට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ කියන්නේ එදා ඉඳන් මේක වටිනාකම දැනගෙන ඉඳලා තියෙනවා. ලංකාවේ තියෙන ප්‍රධානම කුරුළු වාස භූමියක් විශේෂයෙන්ම කුරුල්ලෝ බිත්තර දාලා පැටව හදන තැනක්. ඒ කියන්නේ අභිජනන ප්‍රදේශයක් විදිහට තමයි කුමන හඳුන්වන්නේ. කුරුළු විශේෂ කීයක් විතර ඉන්නවා කියලාද මූලාශ්‍රයේ තිබුණේ? විකිපීඩියා එකේ කියන විදිහට විශේෂ 255ක්. අප්පා 255ක්. ඔව්. ලංකාවේ තැනකින් වාර්තා වෙන ලොකු ගාණක් ඒක. ඒකෙම වටිනාකම තේරෙනවනේ. අර සංක්‍රමණික කුරුල්ලෝ එන කාලේ ගැන තියෙන විස්තරය හරි පුදුමයි. අප්‍රේල් ඉඳන් ජූලි වගේ කාලෙට දහස් ගණන් එනවා කියනවා නේද? ඕ හිතා ගන්නකෝ ඒ කාලෙට ඒ වගුරු බිම් කොහොමද කියලා. අහසම වැහිලා වගේ ඇති නේද? වෙන්නේ නැති මූලාශ්‍රය එහෙම වර්ණනා කරලා නැහැ. ඒ දසදහස් ගණනක් කිව්වම ඒක මාර අත්දැකීමක් වෙන්නේ නැති. එන කුරුල්ලෝ අතරේ දුර්ලභයක් ඉන්නවා කියලා තියෙනවා. ඔව් ඒක තමයි තවත් වටිනාකම. අර කළු බෙල්ලති කොකා. බ්ලැක් නෙක් ස්ටොක්. ඔව් බහුරු මානාවා ලෙස ඇඩ්ජුටන්ට් කෑනි. හැන්දියාලාවා යුරේෂියන් ස්පූන්බිල්. අනික ගල් චරිතයා ග්‍රේට් තික්නි මේ වගේ ලංකාවට එන ටිකක් දුර්ලභ කුරුල්ලෝ මේ කාලෙට කුමන වලින් වාර්තා වෙනවා කියලා තියෙනවා. ඉතින් මේ කුරුල්ලෝ බලන්නේ අනායට නම් මේක නියම තැනක්. ඒකනේ මේ අයව දකින්න ලැබෙන එකම තමයි කුමනවල තියෙන ලොකුම ආකර්ෂණය. මේ දුර්ලභ අයට අමතරව සාමාන්‍යයෙන් දකින්න පුළුවන් කුරුල්ලොත් ගොඩක් ඇති නේද? අනිවාර්යෙන්. කොකුන් වර්ග, ලිහිණි, මුහුදු ලිහිණි, තාරාවෝ වර්ග, වටුවන් වගේ තව ගොඩක් ಜಾති සුලභව ඉන්නවා කියලායි මූලාශ්‍රයේ තියෙන්නේ. ඉතින් කුරුළු විවිධත්වය අතින්නම් කුමන කියන්නේ ඇත්තටම වස්තුවක්. කුරුළු ඇරුණම අනිත් සත්තු ගැන මොනවද තියෙන්නේ? අර වගුරු බිම් කැලෑව ආශ්‍රිතව. ඉතින් වතුරේ තියෙන නිසා මාළු ගැනත් කියනවා තිලාපියා, ගල් මාළු වගේ අය. කැට්ෆිෂ්. ඔව් ඒ අය සුලභයිලු. උරගයින් ගත්තොත් කිඹුල්ලු, මිරිදිය කිඹුල්ලු ඉන්නවා. මග ක්‍රොකොඩයිල්. ඔව් ඉබ්බන් වර්ග ඉන්නවා. මේ වගුරු බිම් වල යාළ නිතරම දකින්න ලැබෙනවා කියලාත් කියනවා. ක්ෂීරපයි සත්තු. අර වගුරට කෑම හොයාගෙන එන අය ඉන්න ඇතිනේ. ඔව් හිවලා, ගෝල්ඩන් ජැක, වල්ලූරා වයිල්ඩ් බෝවා ඔව් එයයි සුලභයිලු. ලංකාවේ අලියා ගැනත් සඳහන්. ඒ වගේම අර මූලාශ්‍රයේ පින්තූර ලයිස්තුවක තිබුණා ෆිෂින් කැට් කියලා. ඒ බොහෝ විට හඳුන්දිවියා වෙන්න ඕන. හඳුන්දිවියත් ඉන්නවා. ඉන්නවා කියලා තමයි ඒකින් පේන්නේ. ඉතින් මේ තෙත්බිම කොච්චර සත්තුන්ට වැදගත්ද කියලා පේනව නේද? අලිගහනේ ගැනත් අදහසක් දීලා තිබුණා නේද? ඔව් ඇස්තමේන්තුවක් තියෙනවා. මූලාශ්‍රයේ කියන විදිහට අලි 30ක් 40ක් විතර කුමන උද්‍යානයේ ඇතුළේ ස්ථිරවම හරි නැත්නම් විටින් විට හරි ගැවසෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ ඔක්කොම එකතු වුණාම සත්ව විවිධත්වය අතිනුත් හරිම පොහොසත් තැනක් ඒකනේ. හරිම වැදගත් පරිසර පද්ධතියක්. ඇත්තටම පුදුමයි මේ තරම් දේවල් එකම තැනක තියෙන එක. දැන් අපි බලමු මේ ස්වභාවික වටිනාකමට අමතරව කුමනවලට තියෙන අර සංස්කෘතික ඓතිහාසික වැදගත්කම ගැන මූලාශ්‍රයේ මොනවද කියන්නේ කියලා. ඔව් ඒකත් හරිම වැදගත් පැත්තක්. කුමන කියන්නේ නිකම්ම කැලෑවකුයි වගුරු බිමකුයි විතරක් නෙවෙයි. ඒකට ගැඹුරු ඉතිහාසයක් තියෙනවා කියලත් විකිපීඩියා සටහනේ කියනවා. ඒක ඇත්තටම හරි අපූර්වයි. ඒවද මොකද්ද ඒ ඉතිහාස කතාව? මූලාශ්‍රයේ කියනවා මේ කුමන කියන පළාත ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසට. එනිම ශිෂ්ටාචාර තිබ්බ කාලෙට සම්බන්ධකම් තීර තැනක්ලු. ඒ කියන්නේ බුදුදහම මෙහිම ආව මුල් කාලෙටත් කිට්ටුයි. හරි පුදුමයි. ඔව්. ඒ වගේම තව කියනවා ක්‍රිස්තු පූර්ව 1 2 සියවස් වලට අයිති ශිලාලේඛනත්. සෙල්ලිපි. ඔව් සෙල්ලිපිත් මේ කුමන අවට හම්බ වෙලා තියෙනවලු. ඉතින් ඒකෙන් පේනවනේ මෙතන කොච්චර කාලයක් තිස්සේ මිනිස්සු ජීවත් වෙලා ඉතිහාසයක් තිමියා තියනවද කියලා. ඒ කියන්නේ ස්වභාවික වගේම ඓතිහාසිකවත් වටිනාකමක් තියෙනවා. හරියටම හරි. ඒ ඉතිහාසයට අමතරව දැනුත් තියෙනව නේද ජීවමාන සංස්කෘතික දෙයක් අර පාද යාත්‍රාව ගැන තිබුණ මූලාශ්‍රයේ. අන්න ඒක. ඒක කුමනවල තවත් විශේෂ දෙයක්. කතරගම දෙවියෝ වඳින්න.
අර උතුරු නැගෙනහිර පළාත්වල ඉඳන් බැතිමුතුන් දහස් ගාණක් පයින් මෙනෝ නේද? ඕ ඒ පාද යාත්‍රාව. අන්නේ සම්ප්‍රදායික පාදයාත්‍රාවේ පාර වෙట్లా තියෙන්නේ කුමන ජාතික උද්‍යානයේ හරහා කියලයි මූලාශ්‍රය කියන්නේ. ඒකනම් මම දැනගෙන හිටියේ නෑ. ඒ වගේම වැදගත්ම දේ තමයි මේකට දෙමළ සිංහල හැමෝම දෙකොල්ලම සහභාගී වෙනවා. ඔව් දෙපිරිසම සහභාගී වෙනවා කියන එක ඒකෙන් පේනවා මේ උද්‍යානය නිකම්ම ස්වභාවික තැනක් විතරක් නෙවෙයි අර ජන කණ්ඩායම් අතර සම්බන්ධකම් සංස්කෘතික උරුමයන් පවත්වාගෙන යන්න උදව්ගෙන තැනක්. හරිම අපුරුයි ඒක. ඔව් දැනක මේ වටිනාකම් එක්කම එන අනිත් පැත්තට හැරෙමු. ඒ කියන්නේ සංරක්ෂණය යම් යම් ගැටලු ගැනත් මූලාශ්‍රයේ තිබුණා. ඔව් සංරක්ෂණය කියන එක ඉතින් මේ වගේ තැනකට අත්‍යවශ්‍යයිනේ. මූලාශ්‍රයේ එක දෙයක් කියනවා මේ මෑත කාලයේ කුමනවලට එන කුරුල්ලෝ ඒව නැත්තම් එතන ඉන්න කුරුල්ලෝ ටිකක් අඩු වෙලා කියලා නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒකනම් හොඳ ආරංචියක් නෙවෙයි. නෑ තමයි. කුරුල්ලු පාරාදීසියක කුරුල්ලු අඩු වෙනවා කියන්නේ හොයලා බලන්න ඕනේ දෙයක්. හේතු මොනවද කියලා තිබ්බද? නෑ. නිශ්චිත හේත නම් කියලා නෑ. ඒත් ඒක නිරීක්ෂණය වෙලා තියෙන දෙයක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඇයි එහෙම වෙන්නේ? දේශගුණය වෙලස් වෙලාදන? එයාලගේ වාසස්ථානවලට මොන හරි වෙලාද? මිනිස්සුන්ගේ බලපෑමක්ද? වගේ දේවල් හොයලා බලලා මොන හරි කරන එක වැදගත් වෙයි. තව දෙයක් තිබුණා නේද සංරක්ෂණයේ සම්බන්ධයෙන් යෝජිත පාරක් ගැන? ඔව් ඒකත් වැදගත් කාරණයක්. මූලාශ්‍රයේ තියෙනවා කිරින්ද ඉඳලා පානම පැත්තට. කුමන උද්‍යානයේ අර මුහුදු වෙරළ තීරය දිගේ පාරක් හදන්න යෝජනාවක් තියෙනවා කියලා. වෙරළ දිගේම? ඔව්. ඉතින් මේ යෝජනාව ගැන පරිසරවේදීන් අර සෝභා සෞන්දර්යවේදීන් එහෙම අවධානයෙන් ඉන්නවා කියලාත් මූලාශ්‍රයේ කියනවා. අපි ඉතින් මේක කියන්නේ මූලාශ්‍රයේ තියෙන විදිහද එහෙම යෝජනාවක් ගැන වාර්තා වෙලා තියෙනවා කියලා විතරයි. අපි කිසිම පැත්තක් ගන්නෙ නෑ. ඒක හරි. එතකොට මේකෙන් අපිට තේරෙනවා ගොඩක් වෙලාවට මේ වගේ ආරක්ෂිත තැන්වල තියෙන ප්‍රශ්නයක් තමයි අර සංවර්ධන වැඩයි පරිසරය ආරක්ෂා කරන එකයි අතරේ සමමරතාවය තියාගන්න එක. ඇත්තම. ඒක තමයි අද තියෙන ලොකුම අභියෝගයක්. ස්වභාවික සම්පත් රැක ගන්නත් ඕන, රටේ සංවර්ධනයත් වෙන්න ඕන. ඒක හරිම සියුම්ව කරන්න ඕන දෙයක්. හොඳයි. එහෙනම් අපි අද මේ කතා කරපු දේවල් ටික ඔක්කොම එකට ගත්තම කුමන ගැන විකිපීඩියා මූලාශ්‍රය අපිට මවල දෙන්නේ හරිම පුළුල් පින්තූරයක් නේද? මේක නිකම්ම තවත් එක ජාතික උද්‍යානයක් නෙවෙයි. කොහෙත්ම නෑ. එක පැත්තකින් ගත්තම අර කිව්වෝ වගේ දසදහස් ගණන් යන සංක්‍රමණික කුරුල්ලෝ ඇතුළුව විශේෂ 255කට වැඩියෙන් ඒ වගේම අලි කිඹුල්ලු හඳුන් දිවියෝ වගේ තව සත්තු ගොඩකට ජීවත් වෙන්න තැන දෙන ජෛව විවිධත්වයෙන් අනුවන තැනක්. ඔව්. අනික් පැත්තෙන් අර වැව් කලපු විල්ලු තියෙන හරිම වටිනා තෙත්බිම් පද්ධතියක්. ඒ වටිනාකම නිසාම අර මූලාශ්‍රයේ IUCN තොරතුරු යටතේ තියෙනවා කුමන තෙත්බිම් කලාපය. එහෙම නැත්නම් කුමන වෙට්ලෑන්ඩ් ක්ලස්ටර් කියන නමින්. 2010 දී ජාත්‍යන්තර වශයෙන් වැදගත් රැම්සා තෙත්බිමක් විදියට නම් කරලා තියවා කිය. රැම්සා තෙත්බිමක්. ඔව් රැම්සා කියන්නේ අර තෙත්බිම් සංරක්ෂණ ගැන තියෙන ජාත්‍යන්තර සම්මුතියනේ. ඉතින් කුමනවලට මේ පිළිගැනීමත් ලැබිලා තියෙනවා. ඒ ස්වභාවික වටිනාකමට අමතරව අර ක්‍රිස්තු පූර්ව යුගයට යන ඉතිහාසය සෙල්ලිපි. පුරාවිද්‍යාත්මක වටිනාකම. ඒ වගේම අදටත් තියෙන පාදයාත්‍රාව වගේ ජීවමාන සංස්කෘතික දේවල් එක්ක බැඳුණු ගැඹුරු ඉතිහාස සංස්කෘතික වටිනාකමකුත් තියෙනවා. ඒ ඔක්කොමත් එක්කම අර කුරුල්ලෝ අඩුවීම වගේ නිරීක්ෂණය වෙච්ච දේවල් සහ අර යෝජිත පාර වගේ දේවල් නිසා මතුවලා තියෙන සංරක්ෂණ අභියෝගات අපි කතා කළා. මේ ඔක්කොම එකට ගත්තම තමයි පේන්නේ කුමන කියන්නේ කොච්චර විවිධාකාර වටිනාකම් තියෙන ඒ නිසාම අපි රැකගන්නම ඕන තැනක්ද කියලා. අවසාන වශයෙන් අද අපි මේ මූලාශ්‍රය ඇසුරෙන් කතා කරපු දේවල් එක්ක අපිට පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු වෙනව නේද? මොකද්ද? බලන්න එක පැත්තකින් අර ක්‍රිස්තු පූර්ව යුගයේ ශිෂ්ටාචාර නටබුන් තියෙනවා. අදටත් ජීවමාන පාද යාත්‍රාවක් වගේ සංස්කෘතික උරුමයක් තියෙනවා. අනෙක් පැත්තෙන් ජාත්‍යන්තරව පිළිගත් රැම්සා තෙත්බිමක් එක්ක හරිම වටිනා පරිසරයක් තියෙනවා. ඔව්. ඉතින් මේ වගේ සුවිශේෂී තැනක අනාගත සංවර්ධන වැඩ අර මූලාශ්‍රයේ තිබ්බ පාර වගේ දේවල් සැලසුම් කරනකොට ඒ සංවර්ධන අවශ්‍යතාත් ඉටු කරගන්න ගමන් කුමනවලටම ආවේනික වෙච්ච අර ස්වභාවික අනන්‍යතාවයයි සංස්කෘතික අනන්‍යතාවයයි දෙකම ආරක්ෂා කරගන්න පුරුවල් සමබර ක්‍රමයක්.
ඒක හොයාගන්නේ කොහොමද කියන එක තවදුරටත් අපි හැමෝම හිතන්න ඕන කතා කරන්න ඕන වැදගත් ප්‍රශ්නයක් නේද? ඇත්තන මේක තමයි වැදගත්ම දේ.